Hello, I'm Chrissy Estelle and I've been working with angels for a long time. අද මේ වීඩියෝ පාඩමෙන් ඔබ ඔබේ ඉෂ්ට දේවතාවව අඳුනා ගන්නවා, එයත් එක්ක කතා කරනවා, එයත් එක්ක සම්බන්ධයක් ගොඩනගා ගන්නවා, එයාගෙන් උදව් ගන්නවා. ඒ නිසා මේ වීඩියෝ පාඩම ඔබ ඔබේ ජීවිතේ බලන වටිනාම වීඩියෝ වලින් එකක් වේවි. මේක සම්පූර්ණ ප්‍රායෝගික වීඩියෝ පාඩමක්. එහෙනම් සූදානම් වෙන්න අපූර්ව චාරිකාවකට. I've written 5 books about angels. I've done cards, workshops, retreats for over 20 years. විශ්ව ශක්ති වීඩියෝ මාලාවේ 6 වෙනි කොටස තව සති දෙකකින් ඔබට දෙන්නම්. අද අලුත් පාඩමක්. ඉෂ්ට දේවතාවුන් ගැන උගන්වන ගුරුවරයන් අතර එංගලන්ත ජාතික ක්‍රිසි ඇස්ටල් මහත්මියට ඉහළ තැනක් හිමි වෙනවා. ඇය අවුරුදු 20කට වඩා මේ ශාස්ත්‍රයේ ඉන්නවා, පොත් 5ක් ලියා තිබෙනවා. මම ඇයගෙන් 2017 මැයි මාසයේ තමයි මුල්වරට ඉගෙන ගත්තේ. එම ඉගෙනීම් වල තිබූ ප්‍රබල බව නිසා මම 2017 ඔක්තෝබර් වල නැවත එංගලන්තයට ගිහින් ඇයගේ උසස් පාඨමාලාවත් කළා. ඊට පසු මම ඇයට ආරාධනා කරා ලංකාවේ ඉෂ්ට දේවතා වැඩමුළු කරන්න එන්න කියලා. මේ තියෙන්නේ මම සහ ඇය ලංකාවේ වැඩමුළු සැලසුම් කළ අයුරු. ඊට පසු ඇය ලංකාවට ආවා 2018 සහ 2019 වසරවලදී ලංකාවේ නගර 5ක ඇය සහ මම ඉෂ්ට දේවතා වැඩමුළු කළා. ගිය අවුරුද්දේදී 2019 වසරේදී ඉෂ්ට දේවතා කාඩ්පත් මගින් අනාවැකි කීමේ එක්දින පන්තියක් කළා. මේ තියෙන්නේ ෆොටෝ. මේ එක්දින පන්තිය මම නැවත කරනවා මේ සැප්තැම්බර් මාසයේදී. මේ පාර එංගලන්ත ගුරුතුමිය නෑ, මම ඒක කරනවා. සැප්තැම්බර් 20 ඉරිදා ගාල්ල, 26 සෙන්සුරාදා කොළඹ, 27 ඉරිදා මහනුවර. මුළු දවසම උගන්වන්න මම ගන්නේ රුපියල් 600ක් පමණයි. මේ සියල්ලම ඔයාලට නොමිලේ ලැබෙනවා. මේ තරම් අඩු මිලකට මම මේක කරන අවසාන අවස්ථාව තමයි මේ. ඉඩ තියෙන්නේ සුළු පිරිසකටයි. ඔයාලා එනවා නම් ඉක්මනට ෆෙන්ක්ෂුයි මධ්‍යස්ථාන වලින් ටිකට් ගන්න. ලංකාව පුරහා පීටි ෆෙන්ක්ෂුයි මධ්‍යස්ථාන වලින් ටිකට් ගන්න පුළුවන්. අලුතින්ම එන අයට මේ දේවතා අනාවැකි කාඩ්පත් කට්ටලයක් ගන්න වෙනවා. මිල රුපියල් 1200ක් පමණයි. පිටරටවල නම් මේක 3500ක් වෙනවා. ඒත් අපේ මිල හොඳටම අඩුයි. මේක එදාට ශාලාවෙන් ගන්න පුළුවන්. මේ කාඩ් වලින් තමයි අපි සාත්‍ර බලන්නේ. That's lovely. Now, I asked, should I go to America last year, and it said. දැන් ඔබට අමතර පාඩමක් විදියට මේ පෙන්ඩුලමෙන් සාත්‍ර බලන විදියත් මම කියලා දෙන්නම්. පෙන්ඩුලමක් රුපියල් 10කට 1200කට අවශ්‍ය නම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් නූලකට හෝ මාලයකට මුද්දක් දාලා, එහෙම නැත්නම් පෙන්ඩන් එකක් දාලා පෙන්ඩුලමක් හදා ගන්න පුළුවන්. එහෙමනම් ඒ විදියට නූලකට හෝ මාලකට මුද්දක් හෝ පෙන්ඩන් එකක් දාලා නිකන් අර එල්ලෙන විදියට හදාගෙන අරගෙන එන්න. හරි. එහෙනම් මුලින්ම කෙටි හැඳින්වීමක් දෙන්නම් ඔබේ ඉෂ්ට දේවතාවා ගැන. ඊට පසුව අපි භාවනාව කරලා ඉෂ්ට දේවතාවා සමග දැම්ම සම්බන්ධ වෙමු. අපි හැමෝටම පොඩි පෞද්ගලික දේවතාවෙක් ඉන්නවා. එයාව හඳුන්වනවා ඉෂ්ට දේවතාවා, රැකවල් දේවදූතයා, ගාඩියන් ඒන්ජල් කියලා. එයා පොඩි දේවතාවෙක්. අපේ පෞද්ගලික දේවතාවා. And one of the most popular questions is, do all of us have a guardian angel? And the answer is absolutely. We all have at least 2 or 3 angels, and I would say always 3. Personally, I would say 3. ක්‍රිසි ඇස්ටල් මහත්මිය කියනවා අපි හැමෝටම අනිවාර්යෙන් 3 දෙනෙක් ඉන්නවා කියලා. We have the angel that's been with us since our soul first was in existence. එක්කෙනෙක් අපි මේ සංසාර ගමන පුරාම අපි සමග ඉන්නවා. අපි නිවන ගන්නකම්ම අපි සමග ඉන්නවා. We have an angel that's been with us through this lifetime, since we were born in this life of our choosing. අනිත් කෙනා මේ භවයේදී විතරයි. ඊළඟ භවයේදී වෙන ඉෂ්ට දේවතාවෙක් එන්නේ. And we have angels that come and go. So whatever phase of our life we happen to be at, whether we're a mother or we're working as a secretary or we're a teenager studying hard at school, we will have an angel with us for that time, and then they go and then new ones will come along in. And that's because we are always guided. We're always assisted on our journey. We're always protected, and the angels are there. All we have to do is ask for their help. තුන්වෙනි ඉෂ්ට දේවතාව වෙනස් වෙනවා. ඇවිල්ලා යනවා. ඒ කියන්නේ අපේ ජීවිතයේ විවිධ කාල පරිච්ඡේද අනුව එයා වෙනස් වෙනවා. ඒ කියන්නේ ඉන්න කෙනා වෙනස් වෙනවා. අපි ඉගෙන ගන්නකොට අධ්‍යාපනයට සම්බන්ධ ඉෂ්ට දේවතාවෙක් ඉන්නවා. අපි රැකියාව කරනකොට ඒ රැකියාවට සම්බන්ධ ඉෂ්ට දේවතාවෙක් අපි සමග ඉන්නවා. මේ තුන්වෙනි කෙනා වෙනස් වෙනවා. ඔබේ ජීවිතයේ කාල පරිච්ඡේද අනුව සහ කරන දේවල් අනුව. සාමාන්‍යයෙන් ඔබ භාවනා කරන කෙනෙක් නම්, අධ්‍යාත්මික පැත්ත ගැන උනන්දු කෙනෙක් නම්
ඔබට 3 දෙනෙකුට වඩා ඉන්නවා. දැන් අධ්‍යාත්මික ගුරුවරුන්ට කොට දෙනෙක් ඉන්නවා. මේ ඉෂ්ට දේවතාවා ඉන්නේ අපිට පණිවිඩ දෙන්න, උදව් කරන්න, අධ්‍යාත්මිකව දියුණු වෙන්න උදව් කරන්න. ඒත් බොහෝ දෙනෙක් දන්නේ නැහැ අපිට මෙහෙම රැකවල් දේවදූතෙක් ඉෂ්ට දේවතාවෙක් ඉන්නවා කියලා. දැන් අද ඔයාලා ඒක දැනගන්නවා. දැන් එතකොට අපිට උදව් කරන්න එයාලට පහසුයි. අපිට පණිවිඩ දෙන්න එයාලට පහසුයි. අපි කුඩා කාලෙදී මේ ඉෂ්ට දේවතාවුන් බොහෝ විට අපිට පේනවා. අපි hina වෙනවා, අපි එයාලත් එක්ක කතා කරා. ඔයාලා දැකලා ඇති සමහර පොඩි දරුවන් තනියම hina වෙනවා, තනියම කතා කරනවා. එයාලගේ ඉෂ්ට දේවතාවුන් එක්ක. ඒත් අපි ටිකෙන් ටික ලොකු වෙනකොට මේ දේවතාවුන් දෙන පණිවිඩ, සැලසුම්, සලකුණු අපි ගණන් ගන්නේ නැතුව ඉන්නවා. එතකොට එයාලා ටිකෙන් ටික අපෙන් ඈත් වෙනවා. ඒත් සම්පූර්ණයෙන් ඈත් වෙන්නේ නැහැ. ඈතට වෙලා බලන් ඉන්නවා. නමුත් අපිට කරදරයක් වෙන්න යනවා නම් ඉක්මනට අපි ළඟට එනවා. අපේ මරණාසන්න මොහොතේදී අපි ළඟට එනවා. එහා ලෝකෙට යන්න අපිට උදව් කරනවා. ඉතින් මේ වීඩියෝ එක බලනකොට ඔබේ ඉෂ්ට දේවතාවා ඔබේ ළඟට එනවා. එයා දැන් හරිම සතුටින් ඉන්නේ. මොකද එයා දන්නවා අදින් පස්සේ ඔබ එයා සමග සම්බන්ධ වෙනවා, එයාව අඳුනා ගන්නවා කියලා. තව පොඩ්ඩකින් භාවනාවක් කරලා අපි එයා සමග කතා කරමු. එයාව අඳුනගමු. අදින් පස්සේ ඔබ පින් දෙනකොට ඔබේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් මේ පින් ලැබේවා. ඒ කියන්නේ මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් මේ පින් ලැබේවා කියලා පින් දෙන්න. මේ භාවනාවෙන් පස්සේ ඔබේ ඉෂ්ට දේවතාවා ඔබේ ළඟටම වෙලා ඉඳීවි. හැබැයි මතක තියාගන්න, එයා අපේ පෞද්ගලික ජීවිතයට එබිලා බලන්නේ නැහැ. නිදන කාමරේට, නාන කාමරේ අපි මොනවද කරන්න කියලා එයා බලන්නේ නැහැ. එයාලා දේවතාවුන්, එයාලා උසස් දිව්‍යමය අය. ඒ නිසා එයාලා ඕපදූප හොයන්නේ නැහැ. එයා ඉන්නේ අපේ වැරදි හොයන්න නෙමෙයි. එයා ඉන්නේ අපිට ආදරය කරන්නයි. අපිව සතර අපායන් ගලවගෙන සුගතියට ගෙනියන්නයි. ඒකයි මෛත්‍රී භාවනාව කරන අයට සහ අධ්‍යාත්මික දියුණුව ගැන හිතන අයට මේ ඉෂ්ට දේවතාවාගේ උදව් වැඩිපුර ලැබෙන්නේ. ඉෂ්ට දේවතාවුන්ගෙන් අපිට තියෙන ප්‍රයෝජන මොනවද? ගොඩක් තියෙනවා. ඔව්, අදින් පස්සේ මේ උපකාර ඔබට වැඩිපුර ලැබෙනවා. අංක 1 තමයි ඉෂ්ට දේවතාවා තමයි අපි සහ අපි වන්දනාමාන කරන දෙවියන් අතරමැදියා ලෙස කටයුතු කරන්නේ. ඉතින් ඔබ අද මේ භාවනාවෙන් ඉෂ්ට දේවතාවා සමග සම්බන්ධ වුණාට පස්සේ, යාළු වුණාට පස්සේ ඔබේ ඉෂ්ට දේවතාවට පින් දීලා එයාව තවත් බලවත් කළාට පස්සේ එයාට පුළුවන් වෙනවා ඔබ අදහන දෙවියන්ගෙන් ඔබට වැඩිපුර උදව් ලබා දෙන්න. ප්‍රධාන දෙවියන්ගේ නියෝජිතයා ලෙසත් සමහර අය ඉෂ්ට දේවතාවුන්ව හඳුන්වනවා. අපේ කර්ම අපල වළක්වන්න ඉෂ්ට දේවතාවට බෑ. ඒවා අපි ගෙවන්නම ඕනේ. නමුත් ඒවා ගෙවන්න අවශ්‍ය ශක්තිය සහ සහයෝගය එයාලා අපිට ලබා දෙනවා. අපි ඒ සඳහා උදව් ඉල්ලන්න ඕනේ. අපිට නිවැරදි තීරණ ගන්න උදව් කරනවා. මම කලින් වීඩියෝ දෙකකින් කියලා දුන්නා පණිවිඩ ගන්න ආකාරයත්, ඔබේ ප්‍රශ්න වලට පණිවිඩ ගන්න විදිය. ඒ වගේම මේ ඉෂ්ට දේවතා වැඩමුළුවේදී මම කියලා දෙන්නම් ඉෂ්ට දේවතා කාඩ්පත් මගින් ඉක්මනින්ම පණිවිඩ ගන්න විදිය. අපි ඒක ශාලාවේදී කරමු. ඊට පස්සේ දෙන්න දාලා සාත්‍ර කියන හැටි මම පුරුදු කරන්නම්. එතකොට ඔබට ගෙදර ගිහින් ගෙදර හැමෝටම සාත්‍ර බලලා දෙන්න පුළුවන්. අපිට එන කරදර අනතුරු කලින් අපිට දැනුම් දෙනවා. අපේ ආධ්‍යාත්මික දියුණුවට මෛත්‍රී භාවනාවට උදව් කරනවා. ඒ නිසා භාවනාව කරන්න කලින් උදව් ඉල්ලන්න. අපි හැමෝටම නියමිත ආයුෂක් තියෙනවනේ. අපි ඊට කලින් මැරෙන්න ගියොත් අපේ ඉෂ්ට දේවතාව අපිව එයින් බේර ගන්නවා. ඔය වගේ තවත් බොහෝ දේවල් තියෙනවා. පොතක් පිරෙන්න රහස් සහ කියන දේවල් තියෙනවා. ඒ දැන් භාවනාව කරන්න එපයි. ඒ නිසා කාලය මදි. ඔබට තවත් විස්තර අවශ්‍ය නම් මෙන්න මේ පොත බලන්න. ෆෙන් ෂුයි මධ්‍යස්ථාන වලින් රුපියල් 490කට ගන්න පුළුවන්. එහෙනම් අපි අපේ ඉෂ්ට දේවතාවත් සමග සම්බන්ධ වෙන භාවනාව කරමු. මේ භාවනාව මම 2020 සැප්තැම්බර් සංගරාවට දැම්මා. මේ අලුත් සංගරාවට දැම්මා. මේ තියෙන්නේ මේ සංගරාව ඔබට ෆෙන් ෂුයි මධ්‍යස්ථාන වලින් ගන්න පුළුවන්. එහෙමනම් අපි දැන් මේක කරමු. මේ භාවනාවෙන් ඔබ ඔබේ ඉෂ්ට දේවතාව සමග සම්බන්ධ වෙනවා. මේක කළාට පස්සේ ඔබට ඉමහත් සැනසීමක්, සාමයක්, සැහැල්ලුවක් දැනේවි. ඔබ තනි වෙලා නැහැ. ඔබටම වෙන්නු දේවතාවෙක් ඔබ සමග ඉන්නවා කියන එක ඔබට දැනේවි. ඔබේ ප්‍රශ්නෙට, ගැටලුවට විසඳුමක් ලැබේවි. එහෙනම් අපි මේ භාවනාව කරමු. කොන්ද කෙලින් තබාගෙන සුව පහසුව වාඩි වෙන්න. හුස්ම ගන්න, හුස්ම පිට කරන්න, ඇස් වහගන්න. හුස්ම ගත්තා, හුස්ම පිට කළා. ඔබේ වම් අත උඩ දකුණු අත තියාගන්න. උකුල උඩ. වම් අත උඩ දකුණු අත උකුල උඩ. සැහැල්ලු වෙන්න. හොඳට බර දෙන්න පුටුවට.
දැන් ඔබේ ඉෂ්ට දේවතාවට ඔබ කතා කරන්න ඕනේ. මුලින් ඇස් වහගෙන දේවතාවෙක්ගේ රූපයක් හිතේ මවා ගන්න. ඔබට හිතෙන විදිහේ දේවතාවෙක්ගේ රූපයක් හිතේ මවා ගන්න. දැන් හිතෙන් කියන්න මගේ ඉෂ්ට දේවතාවුනි මගේ පිටිපස්සෙන් හිටගන්න. මගේ ඉෂ්ට දේවතාවුනි මා ළඟට ඇවිත් මගේ පිටිපස්සෙන් හිටගන්න. ආදරණීය ආලෝක කිරණින් මාව වට කරගන්න. මගේ ප්‍රශ්නේ විසඳා ගැනීමට මට සැනසීම සතුට ලබා ගැනීමට මට උදව් කරන්න. ඇස් වහගෙනම ඉන්න. හොඳට හුස්ම ගන්න, හුස්ම පිට කරන්න. දැන් ඔබ ඉදිරිපිට ලස්සන දොරක් තියෙනවා. හිතේ මවා ගන්න. ලස්සන දොරක් හිතෙන් දකින්න. ඔබේ ඉස්සරහා තියෙනවා. දැන් නැගිටලා ඒ දොර ළඟට යන්න. හිතෙන් යන්න. ඒ දොර අරින්න. ඒ දොරෙන් ඇතුළු වෙන්න. ටිකක් ඇතුළට යද්දී ඔබට පෙනෙයි පහළට බහින්න පඩි 7ක් තියෙනවා. හිතේ මවා ගන්න පඩි 7ක් පහළට බහින්න. දැන් ඒ පඩි දිගේ පහළට බහින්න. ඔබ දැන් එනවා ලස්සන සුව පහසු ශාලාවකට. ඒ ශාලාවේ පැත්තක තියෙනවා මේසයක් සහ පුටුවක්. ඒ මේසේ උඩ පොතක් සහ පෑනක් තියෙනවා. දැන් යන්න ඒ මේසේ ළඟට. වාඩි වෙන්න පුටුවේ. පෑනයි පොතයි ලං කරගන්න. ඔබේ ප්‍රශ්නය, ඔබට සහනය අවශ්‍ය ගැටලුව මොකක්ද? ඒක අර පොතේ ලියන්න. ඉක්මනට වේගෙන් කෙටියෙන් ලියන්න. ඔබට තවත් මොන හරි දෙයක් තියෙනවද ඔබේ ඉෂ්ට දේවතාවෙන් අහන්න? එහෙනම් ඒකත් ලියන්න. ඔබට තවත් මොන හරි ගැටලු තියෙනවා නම් ඒවත් ලියන්න. කෙටියෙන් වේගෙන් ලියන්න. ඔබ ඒවා ලියනකොට ඔබට ඒ ශාලාවේ ආලෝකය දීප්තිමත් වෙනවා දැනෙනවද? ඔබ තනි වෙලා නැහැ කියලා දැනෙනවද? ඔබට මොනවද තව දැනෙන්නේ? ඔබට දැන් පේනවද තවත් ලස්සන දේවතාවෙක් ඇවිදගෙන එනවා? හරිම ආදරෙන් ඔබේ ළඟට එනවා. ඒ ඔබේ තවත් ඉෂ්ට දේවතාවෙක්. මේ දේවතාවා ඔබේ හදවත උණුසුමින් ආදරයෙන් පුරවනවා. දැන් ඔබ ලියපුවා ගැන හිතන්න. ඒවා ඒ දේවතාවට කියන්න. එයාගෙන් අහන්න. හිතෙන් අහන්න. දැන් ඔබට පිළිතුරු ලැබේවි. ඒ පිළිතුරු ඔබට සිතුවිලි මගින් එහෙම නැත්නම් වෙන ක්‍රමයකින් ලැබේ. සමහරට උත්තර පෙන්නයි. සමහරට වචන හෝ ශබ්ද වලින් උත්තර ලැබෙන්නත් පුළුවන්. ඒ ඕනෑම විදියකට ඉඩ දීලා සංසුන්ව ඉන්න. සමහර විට පස්සේ හෙට අනිද්දාට උත්තර ලැබෙන්නත් පුළුවන්. සිහිනෙන් දකින්නත් පුළුවන්. ඒ ඕනෑම විදියකට අපි ඉඩ දෙමු. ඉවසන්න. අනිවාර්යෙන් ඔබට උත්තර ලැබෙනවා. සැනසීම ලැබෙනවා. දැන් ඔබ ඉස්සර කරපු හොඳ වැඩ කිහිපයක් මතක් කරගන්න. හෝ ඔබේ පින් පොත මතක් කරගන්න. ඒ පින් ඔබේ ඉෂ්ට දේවතාවුන් සියලු දෙනාටම දෙනවා කියලා ඔබේ ඉෂ්ට දේවතාවුන්ට කියන්න. ඒ පින් එයාලට ලැබේවා කියලා තදින් හිතන්න.
මෙපමණ කාලයක් එයාලව අමතක කරලා සිටීම ගැන සමාව ඉල්ලන්න. අදින් පස්සේ එයාලා සමග හොඳ සම්බන්ධයක් පවත්වා ගන්නා බව කියන්න. ඔබට හරි සතුටුයි කියලාත් කියන්න. දැන් ඔබේ ඉෂ්ට දේවතාවුන් 3 දෙනාම ඔබේ ළඟට එනවා. 3 දෙනාම ඔබේ ළඟ ඉන්නවා. එයාලගේ දිව්‍යමය කිරණින් ඔබ නැහැ වෙනවා. ඔබට එයාලගේ උණුසුම ආදරය දැනෙනවද? එයාලට ස්තුති කරන්න ඔබව තෝරා ගැනීම ගැන. ඔබට දැන් හරි සැහැල්ලු ශක්තිමත් බවක් දැනෙනවා කියලා එයාලට කියන්න. ඔව්, ඔබ තනි වෙලා නැහැ. ඔබට දිව්‍ය ලෝකයෙන් වෙන් වෙච්ච කණ්ඩායමක් ඉන්නවා. දැන් ඔබ ආපහු එන්න ඕනේ. එහෙමනම් එයාලගෙන් සමුගෙන අර පඩිපෙළ ළඟට එන්න. ඒ ලැබිච්ච ආදරේ උණුසුම සැනසීම විඳිමින් පඩි නගින්න. පඩි නගින්න. දොර අරින්න. එළියට එන්න. දැන් හොඳට ගැඹුරු හුස්මක් ගන්න. හුස්ම පිට කළා. නැවත ගැඹුරු හුස්මක් ගත්තා. හුස්ම පිට කළා. ආයෙත් ගැඹුරු හුස්මක් ගත්තා. හුස්ම පිට කළා. දැන් ඔබ ඉන්නේ පුටුවක් උඩ. පොළොව මත ඔබේ කකුල් තියලා තියෙන්නේ. ඔබේ අත් දෙක එකිනෙකට අතුල්ලන්න. අත් දෙක අතුල්ලන්න. කකුල් දෙක හොලවන්න. දැන් හරි. ඔබට ඕනෑම වෙලාවක මේ භාවනාව කරලා නැවත ඔබේ ඉෂ්ට දේවතාවුන් සමග සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ අපූර්ව කාමරයට යන්න පුළුවන්. විශේෂයෙන් ඔබ පීඩනයකින් කනස්සල්ලකින් හෝ ලොකු ප්‍රශ්නකින් ඉන්නකොට අනිවාර්යයෙන්ම මේ කාමරයට යන්න. ඔන්න දැන් ඔබ සහ ඔබේ ඉෂ්ට දේවතාව අතර සම්බන්ධය ඇති වුණා. ඔබ එයාලව අඳුනාගත්තා. දැන් දිගටම ඔබට එයාලගෙන් උදව් හම්බ වෙනවා. එයාලා ඔබ සමග ඉන්නවා. ඉතින් හොඳ වැඩක් කළාම මේ පින් එයාලට දෙන්න. ඒ වගේම එයාලව හිතේ මවාගෙන එයාලා සමග කතා කරන්න. දැන් මම හැමදාම මෛත්‍රී භාවනාව කරනවා. මම එයින් හැමදාම එයාලට පින් දෙනවා. දැන් මෛත්‍රී භාවනාව නොමිලේ උගන්වන වැඩමුළුවත් මම ලබන මාසේ ඔක්තෝබර් මාසයේ තියෙනවා. එහෙනම් අපි හම්බෙමු මේ 20 26 27 දවස්වලදී ඉෂ්ට දේවතා අනාවැකි කාඩ්පත් වැඩමුළුවේදී. මුළු දවසම අපි ශාලාවේදී සාත්‍තර බලමු. ඒ සඳහා ක්‍රම රසක් මම ඔබට කියලා දෙන්නම්. ඔබට විසඳුම අවශ්‍ය ප්‍රශ්න ඔක්කොම කොලයක ලියාගෙන එන්න. ඒ ඔක්කොටම සාත්‍තර බලමු.